කිසිදු පක්ෂයකට බහුතර බලය හිමි නො වූ මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා ගැනීම සඳහා එහි මංගල රැස්වීම පැවැත්වුණේ අද දිනේ. එම සභාවට තේරීපත්ව සිටින සමගි ජනපල වේගයේ ප්‍රමුඛ විපක්ෂයේ හා ස්වාධීන කණ්ඩායමේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ රාත්‍රියේ රැඳී සිටියේ සමගි ජනපල වේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාට අයත් මතුගම ප්‍රදේශයේ නිවසකයි. මන්ත්‍රීවරයා පැවසුවේ ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු හේතුවෙන් මෙලෙස සියලු දෙනා එකම ස්ථානයක රැඳී සිටින බවයි. ඒ අනුව එම සභිකයන් සියලු දෙනා අද පෙරවරු මතුගම ප්‍රාදේශීය සභාවේ මංගල රැස්වීම සඳහා පැමිණියේ මෙලෙසින්. අනතුරුව බස්නාහිර පළාත් කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් සභාව රැස් වුණා. එහිදී සභාපති ධුරය සඳහා ජාතික ජනබල වේගයේ සහ ස්වාධීන කණ්ඩායමේ සභිකයෙකුගේ නම් යෝජනා වූ අතර ඔවුන් තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට තීරණය කිරීම හේතුවෙන් උණුසුම් තත්වයක් හටගත්තා. මේ සමාජගත වෙලා තියෙන ලොකුම කාරණාව තමයි මතුගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු විවිධ මන්ත්‍රීවරු මුදලට විකිනෙනවා. ඒ නිසා ඒක අපිට ප්‍රසිද්ධිය ඔප්පු කරන්න ඕනේ. අපි හිතනවා අපි විපක්ෂයක් පොදු විපක්ෂයක් ඇටියට කිසිදු මන්ත්‍රීවරයෙක් මෙතන අපිට පෙන්නන්න ඕනේ මුදලට වරදාන වරප්‍රසාදවල විකිනලා නැහැ කියලා. අපි සියලු මන්ත්‍රීවරු එකට නැගිටලා ඉල්ලනවා විරුද්ධ ඡන්දයක් අපිට ලබා දෙන්න. විරුද්ධ ඡන්දයක් ඉල්ලා අනතුරුව පැවති විවෘත ඡන්දයේදී සභාපති ධුරය සඳහා සමගි ජනපල වේගයෙන් ඉදිරිපත් කළ ස්වාධීන කණ්ඩායම් සභිකයාට පක්ෂව ඡන්ද 19ක් හිමි වූ අතර ජාතික ජනපල වේගයේ සභිකයාට හිමි වූයේ ඡන්ද 13ක් පමණයි. එහිදී ස්වාධීන කණ්ඩායම් සභිකයාට සමගි ජනපල වේගයේ සභිකයන් 10 දෙනාත් ස්වාධීන කණ්ඩායමේ සභිකයන් 10 දෙනාත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභිකයන් 30 දෙනාත් ජාතික නිදහස් පෙරමුණේ සභිකයා සහ එක්සත් ජාතික පක්ෂයේ සභිකයා සහාය ලබා දුන්නා. Huh?